මොකද කිව්ල කල්සම ගරිලායි හලෝ ළමයි අහලට කොහමද අද අපි පුංචි ගමනක් යන්න හදන්නේ යමුද අපි යන්නේ සීතාවක මිරිකල් ගාඩන් ඉතින් මේක ඩේ අවුට් එකක් ඉතින් අපි 9ට එතන ඔන් වෙන්න ඕනේ ඒ නිසා අපි ඉතින් දඩි බෙඩියේ ඉක්මනට යන්න තමයි හදන්නේ අපි කොළඹ ඉන්න නිසා අපිට කොළඹ ඉඳන් එතනට යන්න පැයකමාරක් වගේ කාලයක් තමයි ගත වුනේ. ඉතින් ඒ අතරතුර ඇත්තටම ගොඩාක් බඩගින්න අපි දැන් ආවේ උදේම. ඒ නිසා එතන PNS එකක් තිබෙන නිසා ඒකටත් ගිහිල්ලා අපි ආයෙ අපේ ගමන යන්න පටන් ගත්තා. ඉතින් දැන් මේ ඉන්නේ අපි ඒ පාරේ අවිස්සවල් පාරේ යන ගම. මේ තියෙන මිරිකල් ගාඩන් කියලා මෙතනින් තමයි ඇතුළට යන්න ඕනේ. ඉතින් අපි හිමින් තැනට ලං වුණා. අපි ඉතින් කොහොම හරි තැනට ආවා. මෙන්න මේක තමයි එන්ට්‍රන්ස් එක. මෙතනින් ඇතුළට ගිහිල්ලා ඔයාලා වාහනයක ආවොත් ඒක පාකින් කරන්න පාකින් ඒරියා එකක් තියෙනවා වගේම මෙන්න මෙතනින් තමයි අපි ටිකට් එක ගන්න ඕනේ. ඒ වගේම යාළුවා කිව්වා මෙතනට ගිහලා ඉඳගෙන ඉන්න ඔයාලට වෙල්කම් ඩ්‍රින්ක් එකයි ස්නැක් එකයි සර්ව් කරන්නම් කියලා. ඊට පස්සේ අපි එතනට ගිහලා හිටියා. එතකොට යාළුවා අපිට ස්නැක් එකයි වෙල්කම් ඩ්‍රින්ක් එකයි ගෙනත් දුන්නා. ඒ වගේම මෙන්න මෙතන තමයි ලේඩීස්ලගේ චේන්ජින් රූම්ස් තියෙන්නේ. වගේම බොයිස්ලගේ චේන්ජින් රූම්ස් වෙනම තියෙනවා. ඒ වගේම බ්ලූ පූල් එක ගාව යාළුවගේ තව චේන්ජින් රූම්ස් ඒරියා එකක් තියෙනවා. ඉතින් අපි දැන් යන්න හදන්නේ මෙයාලගේ පූල් ඒරියා එකට. යමු. මේ තියෙන්නේ යාළුවගේ බ්ලූ පූල් එක. ඉතින් මේ මිනිස්සයා පඬිතයා වගේ පීනන ගත්තට එකතැනම තමයි ඉතින් පීනන්නේ. ඒකත් බලාගෙන අපි ඉතින් විනෝද වුණා. ඒ අයියලා බේබි පූල් එකේ ඉන්නේ ආසාව ඊයා කොටයි මං හිතුවේ මෑන් ගිරුණ කියලා. නෑ බලන්න යද්දි යහතින් ඉන්නවා. ඉතින් මෙයාලගේ බ්ලූ පූල් එකේ නීතියක් තියෙනවා ලේඩීස්ලට වෙනම බොයිස්ලට වෙනම තමයි ඉන්න ඕනේ. අන්න ඒ නිසා මොනා කරන්නද මෑන් එහා පැත්තේ මම මෙහා පැත්තේ. ඉතින් මෙතනත් විනෝද වෙන්න ඕන නිසා මෙතනත් වීඩියෝ එකේ එන්න ඕන නිසා අපි දෙන්න ඉතින් දෙපැත්තට වෙලා කයියක් දාගෙන මේ හිටියා. ඒ වගේම මෙන්න මේ තියෙන නැචරල් පූල් එක. ඉතින් මේගොල්ලෝ මේකට කිසිම ක්ලෝරින් වතුර මුකුත් දාන්න නැතුව තමයි මේක හදලා තියෙන්නේ ස්වභාවික විදියට. ඉතින් මෙතන වතුර ගැන කිව්වොත් පංකාදු 5. ඒ කියන්නේ ඒ තරම් කූල් වතුර පට්ට කූල් මේ රස්නේ කාලේ. ඒ අපි කියනවා ආවල් බෝට් එක ෆෝන් එක නැති වගේ ඌට අන්ද කයිපුව පා ඉදනවා ඊයා හැමතැනම මම අපේ ඒකෙක් වගේ කියලා ගහනවා මේ නැචරල් පූල් එක විනාශ කරලා තමයි එනේ විසිකනේ ඒක කියලා ගහන්නේ පාවයි වතුර ටිකක් දානවා ඒකට හරි ජරාවක් පෙන අපි ආවේ ඉතින් නැචරල් පූල් එකට පොඩ්ඩක් ඌට අන්ද කයිපුව මේ වතුර කපලා ගිහින් ගෙදර මේ පුත් එක්ක බැට මේ අපි දැන් යනවා ග්‍රීන් පූල් එකට කල්සම ගරිලායි ඊළඟට ආවේ ග්‍රීන් පූල් එකට මේ පේන්නේ නැද්ද නාපු නැති එක ගෙනාන විදිය. ඉතින් ග්‍රීන් පූල් එකේ වතුර ගැන කිව්වොත් ඒකත් මාරම කූල් වගේම ඒක වෙනම වයිබ් එකක්. සියවත්වත්දී ඇගිරුමා ඇතින් වින්දමි රූපයේ මනබන්ධමිනි ප්‍රේමයේ අනුරාගිනි වේදනාවේ මාතනිවෙමි මේ තියෙන ෆිෂ් තෙරපි මේතර තමයි හොඳටම කරේ බලන්නකෝ. ඇත්තටම එක නියමයි. ටික වෙලාවක් යද්දී ඒක ෂේප් වෙනවා. ඒකට හුරු වෙනවා. එතකොට මේක ඇත්තටම කිව්වොත් ඇඟට හොඳ දෙයක්.
Nè, nè, pure tak yana. පුරුදු කපිය. ඇත්තම කිව්වොත් මට පුළුවන් වුණත් මේ මනුස්සයා නම් එක විනාඩි 10ක් දාගෙන හිටියේ නෑ. එයාට හොඳටම කුචිලු. Nè, này cái tiếp là làm gì à? ඉතින් මට ෂේප් ඔයා දාන්න ඉන්න. Puji ba? ඒ ඉතින් ෂේප් එකක් නාන්න නාස් ඩ්‍රේන් දෙවි දුරට දාපන්. Hari ni. Suwane meyaata. Is therapy. Lesset akul දෙක දාගෙන. බබා. ඉස්සුලවට. මූවමන්ට් එකක්. දැන් කොහෙද යන්නේ? අපි යනවා ඊළඟ pool එකට. කළු pool එක. කළු පූල්. Black පූල් වගේ ඇති. black pool. ඉතින් මේ තියෙන යාලගේ බ්ලැක් පූල් එක. ඒකත් මාර ලස්සනයි. අපි දැන් මේ නාල කරලා ලෑස්ති වෙලා යන්න හදන්නේ ලන්ච් එක ගන්න. මොකද මේ වෙනකොටත් පරක්කුයි. ඒ වගේම මේ තියෙන යාගේ ලන්ච් බුෆේ එක. මේකේ සැලඩ් වර්ග වගේම එයාට රයිස්, බිරියානි, නූඩල්ස් වගේම තව තිබ්බා ෆිෂ්, බාබකියු දාපු චිකන්, එතකොට රිස්සෝ ඩෙවල්, මාල්ඩු ඩෙවල්, වගේම කජු මාළුවක්, පපඩම්. ඉතින් මේවා හරි ලස්සනට මේ කැම පිගාන ලස්සන කරනවා. ඩෙසර්ට් ඒරියා එකට තිබෙන යාලගේ කොමඩු, අන්නාසි, ගස් ලබු, ඒ වගේම 2 ෆ්ලේවර්ස් අයිස්ක්‍රීම් තිබුණා, මැන්ගෝ, ස්ට්‍රෝබෙරි, ඒ වගේම ජෙලිත් තිබුණා. ඉතින් මේවා ඔක්කොම එකතු වුණා. මංගල් ස්පූන් හරි මම මංගල් ස්පූන් වල. මේ මංගල්. මේකට ලොකු එකක් දෙන්න ඕනේ. මේ අපි නම් ඕනෙ ගත්තේ. අපේ කලිද ගන්න. මෙතන නම් චූටි මාළු හිටපු නිසා එයාට අවුලක් වුණේ නැහැ. මට නම් චුට්ටක් කුචි. ඉතින් මෙන්න මෙතනත් මේ විදියට ඉඳලා ඔන්න බලන්නකො වෙච්ච වැඩේ. නාලෙද්දි කියන්නේ යාලට ගෙම්බෝ අයින් කරන්න කියලා. මේ තියෙන්නේ ඉන්ඩෝ ගේම් ඒරියා එකක්. ඉතින් මේකේ තියෙනවා ගොඩාක් සෙල්ලම් වර්ග. චෙස්, දාන්, ඒ වගේ මන් දන්නේ නැති ඒවා තිබ්බානේ. එයා තමයි මට කියලා දුන්නේ. ඔයාලා මෙතනට ආවොත් මෙතනත් එන්ජොයි කරන්න අමතක කරන්න එපා. අයියෝ තනින් ගන්නේ. කටට වැටේ. මෙතනට ආවම බැඩ්මින්ටන් ප්ලේ කරන්න අමතක කරන්න එපා. හරිද? ඒක හරි ෂෝ යන්නේ. ඇත්තමයි දානවා මම මේවා. තාප් වෙලා ඉඳන් කන බණේ. ඉවරයි guys. හායි ළමයි. ඉතින් දැන් අපි කාලා බීලා පූල් එකේ නාලා ඔක්කොම කරලා මේ දැන් අපි චේන්ජ් කරගෙන පොඩ්ඩක් ආවා. මොකද මේ වහින එළිය හොඳටම වහින නිසා මේ එළිය වැස්සත් එක්ක යන්න බෑ කොහෙටවත්. මේ අනිත් එක නිදිමතත් හැදෙනවා. ඒ නිසා මේ වගේ හට් ගහලා තිනවා මෙයාලා එළියට ඇවිල්ලා කතා කර කර ඉඳගෙන ඉන්න පුළුවන්. මේ
ඒ වගේ තැනක තමයි දැන් ඉන්නේ. ඒ කොල්ලොන්ට එහෙම නෑ නේද? රිචාර්ජ් එකෙන් දාලා අතල්ලක් දාලා පොඩි පාටක් දාලා ඔව් ඒව ප්‍රශ්නයක් නෑ ඒක. මේ ඕනර් කෙනෙක්ට ඇවිල්ලා ඩ්‍රින්ක් එකක් දාලා මේ පූල් එකේ නාලා යන්න පුළුවන්. තව දෙයක් තමයි මෙයාලගේ පූල් කීයද තිබ්බේ? 7ක්. දැන් 7 නෑ මං හිතන්නේ. අපිට ඇත්තටම පූල් එච්චර ගානකට යන්න බැරි වුණා. මොකද කීලුකොත් වහිනවත් එක්ක අනිත් එක පූල් එකේ මාරු වෙන්න පිස්සු වගේ. ඒ නිසා මේ මාරුනෙත් නැහැ. පූල් කොමර අපි ගියේ නැචරල් එකට ගියා, බ්ලූ එකට ගියා, ග්‍රීන් එකට ගියා. ওই තුනට ගියා. තුනයි. නැචරල් එකයි, බ්ලූ එකයි, ග්‍රීන් පූල් එකයි. අපි පූල් තුනකට වගේ තමයි ගියේ. තා බ්ලැක් පූල් එකක් තියෙනවා මෙයාලගේ. මම ඒකත් එන්නන්න. මේ මනසනයි. මේ කොමාරි බ්ලූ පූල් එකේ ප්‍රශ්නයකට තියෙන්නේ ලේඩිස් එකයි ජෙන්ට්ස් එකයි දෙක වෙන වෙනම තියෙන්නේ. වැද තියෙන කිඩ් එක. එතකොට මේ ලේඩිස් අය වෙනම කොහමත් ආවොත් එහෙම එයාලට වෙනම තමයි මේ ස්විම් කරන්න වෙන්නේ. බොයිස්ලට වෙනම තමයි ස්විම් කරන්න තියෙන්නේ. ඒකේ බ්ලූ පූල් එකේ විතරයි මේ නීතිය තියෙන්නේ. අනිත් ඒවා නැහැ. ග්‍රීන් පූල් එකේ අවුලකුත් නැහැ. මේ නැචරල් පූල් එකේ වතුර පට්ට සීතලයි. මේ දැන් මෙයාලා ගෙදර ගියාට පස්සේ එමෙ හැදේ අනිවාර්යෙන්. දැන්ට හැදිලා තියෙනවා. ඔව් ඒක මේ නැචරල් ඇත්තටම මං හිතන්නේ මේ මෙයාලා ඒවට පූල් එකක් විදිහට එක හදලා තියෙන්නේ. කොහොම හරි මේ පූල් සෙක්ෂන් එක නම් මෙයාලගේ හොඳයි. කියන්න වරද්දක් නැහැ. ෆිෂ් තෙරපිත් හොඳයි. ෆිෂ් තෙරපි එකත් හොඳයි. උන් කණ එක තමයි පොඩ්ඩක් ඉවසන්න අමාරුයි. ෆිෂ් තෙරපි තමයි ආතල්. ආතල් මේක තමයි. ආයෙ සගුරු දක්ෂතාව ඔක්කොම එළියට එනවා. ඔයාලා ටෙස්ට් කරන්න බලන්න. ඔව් ඇවිල්ලා මේ ඇත්තට වෙන්න. يعني හරි ඒ කියන්නේ අද මම දැන් සෙනග නැත්තේ මේ සතිය දවස නිසා බෑ සෙනග නැහැ කියන්නත් බෑ. අද මේ බස් දෙකක් ගොඩාවනේ. බස් දෙකක් වගේ ආවා. ඒ කියන්නේ මම තනින් චර්ච් එකකින් වෙන්න ඕනේ. එහෙම ඇවිල්ලා තිබ්බා. බෑ ලොකුවට සෙනගත් නැහැ. ඒ සතිය දවසක් නිසා වෙන්නේ නැති මේ හැබැයි ඕගොල්ලෝ සෙන්සුරා දීලා දානවට වඩා මම නම් හිතනවා සතිය දින ගාවන නිදහසේ ඉඳලා කාලේ බිල යන්න පුළුවන් කියලා. ඇත්තටම අර කපල් එක්ක ස්පෙන්ඩ් කරන්න මෙතන හොඳයි. යාළුවොත් එක්ක ඇවිල්ලා වුණත් ඔය තරම් විනෝද වෙන්න පුළුවන්. Tamanට ඕන විදිහට සින්දුවක් දාගෙන ඕන තරම් ආතලකින් ඉන්න පුළුවන්. තව දෙයක් තමයි දෙනවනේ. එතකොට මේ තව එකක් තමයි බෝඩ් එකෙන් තියෙනවා. එතකොට චෙස් අදින්නෙන් පුළුවන්. තව බැඩ්මින්ටන් ගන්න පුළුවන්. එහෙමම තියෙනවා මෙයාලට. ඒ නිසා ඔයගොල්ලන්ට ආවොත් එහෙම ඒවත් කරගෙන යන්න පුළුවන්. මෙයාලගේ ටයිම් එක තියෙන්නේ උදේ 9යි හවස 4 මාර 5යි. මේ මිනිහට ඉස්සෙල්ලා කප් කේක් ස්පන්ච් එක අඳුරන්න කියලා දෙන්න ඕනේ. ඒක ස්පන්ච්. එයා දුන්නේ කප් කේක් කියලා. ආයා දුන්නේ කප් කේක් කියලාලු. ඉතින් මෙයාත් ඒ කප් කේක් කියලා ඒකම කියනවා. කමන්නේ. කොල්ලෝනේ. මේ කොහමද කොල්ලෝ ලිප්ස්ටික් වලට කියුටෙක්ස් කියනවා එනේ. ඒකන කේක් එක කිව්ව ලන්ච් ටයිම් එක 12 මටනේ. ලන්ච් ටයිම් එක බුෆේ එක ඕපන් කරනවා 12 මට ඕපන් කරලා මේ 3ට යාලා ක්ලෝස් කරනවා. ක්ලෝස් කරනවා. ඔයාලා ලන්ච් එක ගන්නකොට යාලා මේ වගේ මේ මිරක් අදිනවා ඔයාලා ගත්තා කියලා ඒක. ඉතින් ඇති තරම් පළවෙනි පාරම කන්න. ඉතින් අනේ බොරු ගන්න. බොරු කියන්න. මම බෙදාගත්ත එක හැලෙත් නැහැ. තුන් පාරක් බෙදාගන්න. අදිගෙත් තියෙනවා. ලස්සන දැන් තියෙනවා ෆොටෝස් ගන්න පුළුවන්, වීඩියෝස් ගන්න පුළුවන්. පැස්ස නිසා තමයි අද පොඩක් කවුල් ලස්සන දැන් ගන්න විදිහකුත් නැහැ. ඉතින් මේ පුළුවන් ටික අරන් ඔයාලට දානවා. ඇත්තටම බලන්න, අවිල්ල බලලා අයිඩියා එකක් ගන්න. මේක බලලා අයිඩියා එකක් අරන් ඔයාලට දෙන්න. ඇත්තටම මෙතන හොඳයි. මෙයාලගේ පැකේජ් එක යන්නේ කොහොම හරි රුපියල් 4500යි. දෙන්නටම යන්නේ 9000යි. කපල් පැකේජ් කියලා එහෙම නෑ මං හිතන්නේ. මේ කොහමයි තනියෙන් තමයි ගත්තේ without room. ඒ නිසා 4500යි. Indian copy. ඉතින් අන්තිමට ඔය වගේ ටී ටයිම් එකක් තියලා වටලප්පන් එක්ක එයාලා අපිට සමු දෙනවා. ඒ වගේම කියන්න ඕනේ එයාලගේ ස්ටාෆ් එකත් මාර්ම ෆ්‍රෙන්ඩ්ලි. ඒක තමයි මම උතරදී ඔය කියන්නේ. ඉතින් ඇත්තටම ඒ වගේ තැනක එමින් එක ගැන ඇත්තටම ගොඩක් සතුටින් එකකින් රෙස්පෙක්ට් ඔයාලට